මානව පරිණාමවාදයේ එළිදරව් වීමෙන් බයිබලීය මිනිසාගේ නිර්මාණවාදය බොරුවක් වෙයිද? ආයුබෝවන්. අද ඔබ සමග මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ 3rd vision වැඩසටහනේ මානව පරිණාමවාදයේ එළිදරව් වීමෙන් බයිබලීය මිනිසාගේ නිර්මාණවාදය බොරුවක් වෙයිද? අද ගොඩක් අය මිනිසාගේ සම්භවය ගැන ගොඩාක් විවාද තියෙනවා. ඒකට හේතුවක් තමයි විද්‍යාඥයන් දක්වන පරිණාමවාදයත් පුරාණ ආගමික මතවලින් එන මැවුම්වාදයක් අතර තියෙන ගැටුම. මිනිසාගේ සම්භවය ගැන ප්‍රධාන විද්‍යාත්මක වාදයන් දෙකක් තියෙනවා. එකක් පරිණාමවාදය, අනික පර්ස්පර්මියා කියන එක. පරිණාමවාදයේ මුල් මතය පදනම් වෙන්නේ විද්‍යාඥයන් කීප දෙනෙක් මත. අපි තුන් දෙනෙක් කතා කරලා බලමු. එක්කෙනෙක් තමයි විද්‍යාඥ ජින් බෙන්ටිස් ලෙමර්. ඔහු කියනවා ෆිලෝසොෆියා සූලොජික් කියලා ඔහුගේ මතය ඉදිරිපත් කරනවා. තවත් විද්‍යාඥයෙක් හිටියා තෝමස් හෙන්රි හේක්ලි කියලා. එයා මේ සෝබාදහමේ ස්ථානයන් වලින් අරගත්ත සාක්ෂි ඉදිරිපත් කරනවා. ඒ වගේම ප්‍රබල ආందోලනාත්මක මතය ඉදිරිපත් කරන්නේ චාල්ස් ඩාර්වින්. මිනිහාගේ සම්භවය වඳුරු කුලෙන් ඒ පරම්පරාවෙන් පරිණාමණය වුණා කියලා තමයි ඔහු කියන්නේ. ඊළඟට අපිට දකින්න ලැබෙන්නේ අර මම ඉස්සරලා කියවපු පර්ස්පර්මියා. ඒකේ ඔහු කියන්නේ මේ විශ්වයේ පැමිණි ශුද්‍ර ජීවීන්ගෙන් හරි කාබනික අංශු වලින් හරි එහෙම නැත්නම් ග්‍රහලෝක වලින් හරි පැමිණි වෙනත් ජීවීන්ගෙන් මේ ජීවේ පරිණාමය වුණා. ඒ මතයේ කීවේ 1915 දී විතර මහා බ්‍රිතාන්‍යයේ හිටිය සර් ෆ්‍රැන්සිස් කෙක් තරංග අවකාශය හරහා ජීවය ගෙනා බවට හඳුන්වලා දුන්නා. චාල්ස් ඩාර්වින්ගේ පරිණාමවාදී මතයට ඔහු කියන්න උත්සාහ කරන්නේ වසර මිලියන 3කට ඉස්සරලා අප්‍රිකාව මුල් කරගත්ත ඔස්ට්‍රොපිතිකස් ඇෆරෙන්සිස් මානවයා හඳුනාගත්තට පස්සේ ඔවුන් ක්‍රමක්‍රමයෙන් පරිණාමය වෙලා වෙනත් මහද්වීප වලට ගිහින් සංක්‍රමණය වෙලා ඔවුන් වර්ධනය වුණා කියන එක. මේ පරිණාම ශ්‍රේණිය හැටියට ගත්තොත් ඔස්ට්‍රොපිතිකස් ඇෆරෙන්සිස්, හෝමෝ හැබිලිටිස්, හෝමෝ නියන්ඩර්තාලෙන්සිස්, හෝමෝ සේපියන්ස් ඉඳලා මේ වර්තමාන මානවයා නැත්නම් මිනිහා දක්වා මේ මානව පරිණාමණය ගැන කතා කරන විද්‍යාඥයන්ට තාමත් විසඳා ගන්න බැරි වුණා වූ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඔස්ට්‍රොපිතිකස් මානවයාගේ ඉඳලා හෝමෝ හැබිලිටිස් මානවයා දක්වා මොළධාරිතාවේ අසාමාන්‍ය වේගවත් වර්ධනයක් වුණ එක ගැන ඔවුන්ට තවම ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම නියන්ඩර්තාලෙන්ස් මානවයාගේ වර්ධනයේදී සම්බන්ධීකරණ පුරුක ගැන තවම ඔවුන්ට ස්ථීර විශ්වාසයක් නැහැ. ඒ කොහොම වුණත් මිනිහාගේ මැවීම ගැන කතා කරනවා ආදී මෙසොපොතේමියානු, සුමේරියානු, බැබිලෝනියානු වගේ වසර 4500කට වගේ ඉස්සර ලේඛනවල සඳහන් වෙනවා. බැබිලෝනියානු නිර්මාණ වීර කාව්‍යයන් වල ඒවේ තියෙනවා එනුමා එලිස් කියන ලේඛනය. ඒ තුල තියෙනවා. ඒ වගේම පුරාණ ඊජිප්තු ආගම් කතා තියෙනවා. ඍග්වේදයේ ප්‍රසිද්ධ ඇතුළත් ගීත කාව්‍යයන් තියෙනවා. පුරාණ චීන ශිෂ්ටාචාරයේ තියෙනවා නුවා කියලා දේවතාවියක් ගැන කතා. නමුත් අපි කතා කරන්න යන්නේ අද බයිබලයේ එන ආදම් ඒව ගැන. ඒ වගේම තමයි යුදෙව් තෝරා වලත් ඒක තියෙනවා. සුද්ධ වූ කුරානෙත් සඳහන් වෙලා තියෙනවා සමහර ආකාරයකට. කොහොම වුණත් මේ වෙලාවේ මම තෝරාගත්තේ මේ සියල්ලටම වඩා කතා බහට ලක් වෙන කිතුණු බයිබලය. ඒකේ තියෙන උප්පත්ති කියලා පළවෙනි පොත. ඒකේ දෙවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ මෙන්න මෙහෙම කියලා තියෙනවා. දෙවි ස්වාමින් වහන්සේ පොළවේ දූවිල්ලේ මනුස්සයා සාදා ඔහුගේ නාස්පුඩු තුලට ජීවනයේ හුස්ම හෙළූසේක. මෙසේ මනුස්සයා ජීවමාන කෙනෙක් විය. ඔය කොහොම වුණත් විද්‍යාඥයන් පරිණාමයෙන් කතා කරන මිනිසයි මැවුම්වාදී බයිබලයෙන් කතා කරන මිනිසයි අපිට එක්කෙනෙක් වාගේ පෙවුනට එක්කෙනෙක් නෙවෙයි. කෝණ දෙකකින් බලාපු දෙගොල්ලක්. මම මේකට කැමති පුංචි උදාහරණයක් ගන්න. අපි හිතමු අඹ ගහක් කියලා. නැත්නම් අඹ ගෙඩියක් කියලා.
අපි මේ අඹ ගැන විද්‍යාඥයෙක්ගෙන් මෙන්න මෙහෙම අහනවා කරුණා කරලා අපිට කියන්න අඹ කියන්නේ මොනවද කියලා. අඹ ගහේ විද්‍යාත්මක නම මැංගිෆෙරා ඉන්ඩිකා කියලා කියනවා. අඹ ගහේ නිජ බිම දකුණු ආසියාවේ විශේෂයෙන් ඉන්දියාව, බංග්ලාදේශ වගේ රටවල් කියයි. මැග්නිෆෙරා කියන පරම්පරාවට තමයි මේ ගහ ආйти. හැබැයි අපි සාමාන්‍ය මිනිහෙක්ගෙන් ඇහුවොත් අඹ කියන්නේ මොනවද කියලා ඔහු මෙන්න මෙහෙම තමයි කියන්නේ. ඒක හරි ලස්සන රස පළතුරක්. මම හරි කැමති එක කෑම කාලා ඉවරලා එකෙන් ටිකක් කන්න. ඉදුණු නැති අමු අඹ අපි ව්‍යාංජන හැටියට පාවිච්චි කරනවා. ඒ වගේ මේක වගා කරන්න හොඳ ලාභදායක ව්‍යාපාරයක්. මෙන්න මෙහෙම තමයි ඒ දෙගොල්ල එකම දේ ගැන විග්‍රහ කරන්නේ. ඇයි මම මේ උදාහරණය ගත්තේ? විද්‍යාඥයන් මිනිසයා කියලා හඳුන්වන්නේ ඔස්ට්‍රොපිතකස් ඇෆරෙන්සිස් එවනත හෝමෝ සේපියන් ඉඳලා වර්තමාන මිනිහා දක්වා පරිණාමණය වුණ සතෙක් ගැන. ඔවුන් ශාරීරික ක්‍රියා කරන හැටි, ශක්තිමත්භාවය, දෙපයින් නැගී සිටීම, ඒ වගේම භෞතික ක්‍රියාකාරකම්, ඔවුන්ගේ ශරීර වර්ධනය, ඔවුන්ගේ හැඩතල මේ වගේ දේවල් තමයි විද්‍යාඥයෝ කතා කරන්නේ. ඒ නිසා අපිට පේන විද්‍යාඥයන් අර්ථ දක්වන මේ මිනිහා භෞතික ප්‍රපංචයක් කියලා. විද්‍යාඥයන් හඳුනාගත්ත මිනිහත් බයිබලයේ හඳුනාගත්ත මිනිහත් නමින් එක වාගේ වුණාට අපි මුලදී කිව්වා වගේ මේ දෙකොල්ල දකින්නේ කෝණ දෙකකින්. අපි බලමු බයිබලයේ සඳහන් වෙන මවන ලද මිනිහා කවුද කියලා. බයිබලයේ මුල්ම පොතේ ඒ කියන්නේ උප්පත්ති පොතේ දෙවන පරිච්ඡේදයේ 7 වෙනි පදේ ඇති කාරණාව. දෙවි ස්වාමින් වහන්සේ පොළොවේ දූවිල්ලේ මිනිසා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම එළූසේක කියලා. අපිට බයිබලයේ මේම පෙන්නනවා. එම පදේ පළමුවෙන්ම තියෙන්නේ පොළොවේ දූවිල්ලෙන් මිනිහා හැදුවා කියලා. දැන් මුල්ම හෙබ්‍රෙව් භාෂාවෙන් ලියන්නේ මේ කොටස් කාව්‍යමය රූපකයක් හැටියට. ඒ කියන්නේ ලොකු විශාල කතාවක් කෙටියෙන් සංකේතයක් හැටියට ලියන්නේ. ඇයි එහෙම ලියන්නේ? මේ අවුරුදු 4-5000කට උඩදී හිටපු ජනතාවට මේවා තේරුම් ගන්න පුළුවන් විදියට තමයි ලියන්නේ. ඇයි ඒකේ ප්‍රයෝජනේ මොකක්ද? අපි බලමු ඉස්සරහට. හෙබ්‍රෙව් භාෂාවෙන් මේ අදමා එහෙම නැත්නම් ආදම් කියන එකේ අර්ථය තියෙන්නේ භූමික මනුස්සයා නැත්නම් පසෙන් නිර්මාණ වුණ මනුස්සයා කියන එක. ඒ කියන්නේ අපේ ශරීරයේ තියෙන හැම දෙයක්ම භූමියට අයිති දේවල්. ඒ කියන්නේ අපේ ශරීරයේ කවදා හරි දවසක භූමියට බාර දුන්නාම ජලය, කැල්සියම්, යකඩ සියලු මූල ධාතු පොළොවට ඇතුල් වෙනවා. මිනිහෙක් මැරුණාම ඒවා පස් අලු වලට හැරෙනවා. අපි දන්නවා මේ කිතුණුව හැටියට කිතුණුවගේ භූම දානකදී අවසාන භූමියට බාර දෙනකොට තියෙන සිරිතක් තමයි පස් අහුරක් අරගෙන පස් වලටත් දූවිලි වලටත් හැරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක භූමියට අයිති නිසා. එහෙනම් මොකද්ද මේ උප්පත්ති පොතේ 1:27 කියන කොටසේ කියනවා දෙවියන් වහන්සේ තම ස්වරූපයෙන් මිනිස්සයා මැවුසේක කියලා. එතන මැව්වා කියලා වචනයක් තියෙනවා. මම කැමති මේක කියන ගමන් ඔබට මතක් කරන්න යමක්. දෙවියන් වහන්සේ කියන ගැන ඔබට ලොකු ප්‍රශ්නයක් ඇති. විශේෂයෙන්ම ආසියාතිකයන්ට. මොකද්ද? අපිට ඉන්නවා 33 කෝටියක් දෙවිවරු. තව දෙවිවරු ඉන්නවා. දේශීය විදේශීය දෙවිවරු. හැබැයි මේ වාගේ නෙමෙයි මේ බයිබලයේ සඳහන් වෙන දේව සංකල්පය. මේක හරි වෙනස්. මේක පැහැදිලිව ඔබට දැනගන්න ඕන නම් අපේ third vision කියන මේ YouTube එකේ පළවෙනි වැඩසටහන බලන්න. ඒකේ අපි පැහැදිලිව විග්‍රහ කරලා තිනවා විද්‍යාත්මකව මේ යාවේ නැත්තම් දෙවියන් වහන්සේ කියන්නේ කවුද කියලා. අපි මේකට දෙවියන් වහන්සේ කියවට අපිට වචනයක් නැති හින්දා මේකේ නියම තේරුම යාවේ. ඒකේ තේරුම විශ්වයේ සදාකාලික පැවැත්මේ උත්පාදක බලය කියන එක. ඒ කියන්නේ දෙවියන් වහන්සේ සදාකාලික උත්පාදක බලයක්. ජීවියෙක්වත් මනුස්සයෙක්වත් ද්‍රව්‍යයක්වත් මුකුත් නෙවෙයි. මේකට එන්සයික්ලෝපීඩියා වල තියෙන මේ යාවේ නැත්නම් යහෝවා කියන එකට Universal Eternal Existent Generator Power කියලා. ඒක තමයි ඉස්සල්ලා කිව්වේ විශ්වයේ පැවැත්මේ සදාකාලික බල උත්පාදකය. මෙතන එහා කිසි දෙයක් නැහැ.
මේ විස්තර දැනගන්න ඕන නම් මම ඉස්සර කියවපු අපේ 3rd vision YouTube එකේ පළවෙනි වැඩසටහන බලන්න පුළුවන්. උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදේ මෙහෙම තියෙනවා. ඉන්පසු දෙවියන් වහන්සේ අපගේ ස්වරූපයේ අනුව අපගේ සමානාත්මයේ අනුව මේ මිනිස්සයා මවමු කියලා තියෙනවා. කවුද අපි කියන්නේ? අපි කියන්නේ එක්කෙනෙක් යෙහෝවා නැත්තම් මේ දිව්‍ය බලය ඊළඟ එක්කෙනා ලෝකයේ තුල යහපත් මිනිසයාගේ පැවැත්මේ අඩයාලමක් ගෙන ආපු යේසුස් වහන්සේ. ඊළඟ එක්කෙනා තමයි මිනිසයන්ට දුන්නා වූ ආත්මේ පිරිසිදුකම පවත්වා ගන්න සුද්ධ ජීවිතයේ මදහත්කාරකම පවත්වා ගන්න පත් කරා වූ සුද්ධාත්මයන් වහන්සේ. මෙන්න මේ කාරණා තුනට මේ බල ව්‍යුහයන් තුනටම අපි කියනවා ත්‍රිත්වය කියලා. ඉස්සරලා තියෙනවා දූවිල්ලේ නැත්තම් භූමියෙන් මිනිස්සයා සෑදුවා කියලා. මෙතන තියෙන අපේ ස්වරූපෙන් මිනිස්සයා මවමු කියලා. එතන සෑදුවා කියලා නෑ. මොකද්ද මවමු කියන්නේ? මවමු කියන්නේ කිසිම ඊට පෙර භෞතික මෙවලමක් කිසිම දෙයක් නැතුව ඇතිවෙන්නා වූ දේ තමයි මැවීම. එහෙනම් දෙවියන් වහන්සේගේ ස්වරූපය කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ භෞතික කෙනෙක් නෙමෙයි, බලය. එහෙනම් ඒ ගුණාංග, දිව්‍ය ගුණාංග ඒ සත්වයාට, මනුස්ස කියන සත්වයාට ඇතුල් කරපුවාම අන්න ඒක තමයි මනුස්සයාගේ මැවීම කියන එකේ අර්ථ දක්වන්නේ. මේකට හෙබ්‍රෙව් භාෂාවෙන් කියන්නේ බාරා කියලා. එහෙනම් මැව්වේ මනුස්ස ශරීරය නෙවෙයි, ඒ සත්වයා තුළ තිබෙන දිව්‍යමය ස්වභාවය. මොනවද මේ දිව්‍යමය ස්වභාවය? දෙවියන් වහන්සේගේ ජීවමාන ස්වභාවය, ජීවමාන හුස්ම මනුස්සයාට ඇතුල් කළා කියලා. මොකද මේ ජීවමාන හුස්ම කියන්නේ? මේකට හෙබ්‍රෙව් භාෂාවෙන් කියනවා නොසෙන්චායා කියලා. සමහරව නොසෙන්චායා කියලා කියනවා. මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? අනික් සත්වයන්ට නැති විශේෂ වරප්‍රසාදයක් මේ දෙවියන් වහන්සේ විසින් මනුස්සයාට දුන්නා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මනුස්සයා ධර්මිෂ්ඨකම, බුද්ධිය, අනික් සත්තුන්ට වඩා තියෙන ගුණාංග, ඉවසීම, ප්‍රේමය, පමණ දැන ක්‍රියා කිරීම, ඒ වගේම නිදහස් චින්තනය, නිදහස් සිතුවිලි ඇති වෙන්නේ මෙන්න මේ දිව්‍ය බලය ඔවුන්ට ලැබුණ නිසා. ඒකට කිසිම ලෝකාකාර අමුද්‍රව්‍යයක් උපකාර වුණේ නැහැ. ඒ තමයි හෝමෝ සේපියන් කියන සත්වයා මිනිසෙක් හැටියට පරිවර්තනය වෙන්න දෙවියන් වහන්සේගේ මැවීම. ඒ නිසා බයිබලයේ අපිට කියනවා අපගේ ශරීරයේ වරක් තිබුණු ලෙස පොළොවට හැරී යන්නත් මිනිස් හුස්ම ඒ දුන් දෙවියන් වහන්සේ වෙතට හැටී යන්නත් කියලා. ඒ වගේම කොරින්ති පොතේ කියනවා පළමු මිනිසා භූමියේය, අර දෙවෙනි මිනිසා ස්වර්ගයේය. පළමු මිනිසා කවුද? භූමියෙන් ආවේ. දෙවෙනි මිනිසා තමයි දෙවියන් වහන්සේගෙන් ආවේ, ස්වර්ගයේකයි. මේක දීර්ඝකාලීන ක්‍රියාදාමයක්. අවුරුදු 6000කට විතර ඉස්සෙල්ලා ජනතාවට මේ වගේ විස්තර කරලා මේක කීවට තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඔවුන්ට තේරෙන භාෂාවෙන් ආදම් සහ ඒව කියන රූපකය තියලා ඔවුන්ට ඉගැන්වුවේ. දෙවියන් වහන්සේට ඕන උනේ මොකද්ද? විද්‍යාත්මක මනුස්සයා ගැන උගන්වන්න නෙවෙයි, මේ ලෝකේ පාලනය කරන අනික් සත්තුන්ට ඉහළින් ඉන්න ಗುಣධර්ම වලින් හෙබි දිව්‍යමය ස්වභාවයේ තියෙන මිනිස්සෙක් මේ ලෝකෙට ඇති කරන්න. ඒක තමයි දෙවියන් වහන්සේ මනුස්සයා මැව්වා කියන එකේ තේරුම.